අයිබෝන් ඔන්න ගොඩක් අය අහන ප්‍රශ්නකට උත්තරය අරගෙන ආවා මම. මොකද ඉඟුරු වගාව පටන් ගන්න ඉන්න අය පටන් ගන්න ආසාවෙන් ඉන්න අය ගොඩක් අය අහනවා මේ ඉඟුරු වල අස්වැන්න කොහොමද කියන එක. ඉතින් ඒක නිසාම මම මේ වීඩියෝ කරගෙන ආවේ ඔයගොල්ලන්ට පෙන්වන්න. මේක ඇත්තටම එක ඉඟුරු පඳුරකින් ගලවපු ඉඟුරු වලයක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ග්‍රෑම් 40ක විතර කෑල්ලක් හදපු ඉඟුරු පඳුරකින් ගත්තු ඉඟුරු වලයක් මේක තියෙන. මේක කිලෝ 3.5ක් 4කට කිට්ටු වෙන්න තියෙනවා. ඉතින් වගාව නඩත්තු කරගෙන හරියට නඩත්තු කරගෙන ගියොත් ඕගොල්ලන්ටත් මේ වගේ අස්වැන්නක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මම හිතනවා ගොඩක් අය ආපු ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුණා කියලා. ඉඟුරු වගාව ඉතින් මේමයි වරදක් නැහැ. හරියට කරගන්න ඕන. කරගත්තොත් ඉතින් ඕගොල්ලන්ට අස්වැන්නක් ගන්න පුළුවන්. දැන් බලන්න මේක පෙරලලා බලනවා එකම එක අලයක් තියෙන මේකේ සම්පූර්ණම. දැන් මේක පැහිදවසින්දා කොහොම මඩ ඇලිලා තියෙන ඉඟුරු අලවලට ඇතුළට. ඉතින් ඒක හොදලා කරලා තමයි ගන්න ඕන. මොකද බීජ වලට දෙනකොට මඩත් එක්ක අපිට දෙන්න බෑ. ඒක නිසා පිරිසිදු කරලා හොඳට අපි දෙන්න ඕන. මොකද මේක තව කෙනෙක් හිටවන්න යන නිසා. right, thank you.